යාළුවනේ ඉතින් The Beauty Studio අපේ YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන ඒ වගේම ගුණාත්මකයෙන් උසස් හොඳම බ්‍රෑන්ඩ් එකකින් එන නිෂ්පාදනයක් ගැන. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මගේ වීඩියෝ සමගින් දිගටම රැඳී සිටින්න කියලා. ඉතින් මාව අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් අපි යමු අපේ අද වීඩියෝ එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ The Ordinary brand එකේ එන Niacinamide serum එක ගැන. ඉතින් niacinamide කියනකොට අපි හැමෝම දන්නවා niacinamide කියන්නේ විටමින් B3. ඉතින් මෙන්න මේ niacinamide කියන්නේ අපේ සමේ කුරුලෑ තත්ත්වයන් පාලනයට අවශ්‍ය කරන ප්‍රධානම සංඝටකයක්. ඉතින් අපි මුලින්ම බලමු මෙන්න මේ The Ordinary niacinamide serum එකේ අඩංගු niacinamide වලින් කෙරෙන කාර්යය මොනවද කියලා. ඉතින් niacinamide වලින් අපිට පුළුවන් අපේ කුරුලෑ තත්ත්වයන් පාලනය කරගන්න. ඒ වගේම තමයි niacinamide කියන්නේ අපේ සමේ ඇතිවන දැවිලි තත්ත්වයන් පාලනයටත් උපකාරී වෙන ප්‍රධානම අමුද්‍රව්‍ය. ඒ වගේම තමයි කුරුලෑ නිසා අපේ සමේ රතු පාට පැල්ලම් තත්ත්වයන් ඇති වෙලා තියෙනවා නම් අන්න ඒ ප්‍රශ්න ඇති කරගන්නත් අපිට පුළුවන් මෙන්න මේ niacinamide උපයෝගී කරගන්න. ඒ වගේම තමයි මෙන්න මේ ordinary niacinamide serum එකේ zinc 100% ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. ඉතින් සිංක් කියන්නේ අපේ සමේ කුරුලෑ පාලනයට වගේම අපේ සමේ තෙල් පාලනයටත් උපයෝගී කරගන්න පුළුවන් ප්‍රධානම ඛනිජයක්. ඉතින් ඔයාලගේ මුහුණේ කුරුලෑ ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ The Ordinary brand එකේ niacinamide serum එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු මෙන්න මේ niacinamide serum එක පාවිච්චි කිරීම මගින් ඔයාලට ලැබෙන ප්‍රතිඵල මොනවාද කියලා. ඉතින් ඔයාලට ඔයාලගේ සමේ කුරුලෑ තත්ත්වයන් පාලනය කරගන්න පුළුවන් නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ සමේ සිදුරු තත්ත්වයන් ඔයාලගේ මුහුණේ විශාල ලෙස සිදුරු තියෙනවා නම් මෙන්න මේ සිදුරු තත්ත්වයන් පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ සමේ තෙල් අධික ලෙස තියෙනවා නම් මෙන්න මේ තෙල් පාලනයටත් මෙන්න මේ niacinamide serum එක උපකාරී කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ සම අවපැහැගැන්විලා නම් අවුවට පිලිස්සලා නම් මෙන්න මේ ප්‍රශ්න වලටත් මෙන්න මේ niacinamide serum එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට පැහැපත් නිරෝගී සමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ සමේ දැවිලි තත්ත්වයන් තියෙනවා නම් ඔයාලගේ සමේ රතු පාට පැල්ලම් තත්ත්වයන් තියෙනවා නම් මෙන්න මේ ප්‍රශ්නයන්ට මෙන්න මේ The Ordinary niacinamide serum එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි මෙන්න මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න පුළුවන් අපේ ආරක්ෂක බාධකය අපේ සමේ ආරක්ෂක බාධකයේ ශක්තිමත් කරන්න මෙන්න මේ සීරම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සීරම් එක පාවිච්චි කරන්න ඕනි කොහොමද කියලා දැන් අපි බලමු. ඉතින් මෙන්න මේ The Ordinary niacinamide serum එක පාවිච්චි කරන්න තියෙන්නේ දවසට දෙපාරක්. ඉතින් ඔයාලා මුලින්ම පාවිච්චි කරන කෙනෙක් නම් දවසට එකපාරක් පාවිච්චි කරන්න මුල් දවස් ටිකේ. ඊට පස්සේ උදේට සහ රාත්‍රී කාලෙට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ මුහුණ හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් ටෙන්ස් එකකින් ඔයාලා හොඳට මුහුණ පිරිසිදු කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ සීරම් එක ඔයාලගේ මුහුණේ ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට බිංදු දෙකක් හෝ තුනක් ඔයාලගේ මුහුණ සහ බෙල්ල ප්‍රදේශයේ හොඳින් ආලේප කරන්න ඕනේ. හොඳට මුහුණට සහ බෙල්ලට පැතිරෙන ආකාරයට හොඳින් ආලේප කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක හොඳට මුහුණට උරා ගත්තට පස්සේ හොඳ මොයිස්චරයිසර් එකක් ඔයාලගේ මුහුණට යොදන්න. නැත්නම් ඔයාලට පුළුවන් අවුවට යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබා ගන්න නම් මේක නිතිපතා පාවිච්චි කරන්න ඕනි. ඉතින් අවම වශයෙන් ඔයාලට ප්‍රතිඵලය ලබා ගන්න නම් මේක සති 4ක් 6ක් වගේ කාලයක් යනවා. මේ කාලය තුලදී ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබා ගන්න. ඒ වගේම තමයි විශේෂ කරුණක් කියන්න තියෙනවා. ඔයාලා විටමින් C සීරම් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් මෙන්න මේ niacinamide සීරම් එකත් එක්ක එකට විටමින් C සීරම් එක පාවිච්චි කරන්න යන්න එපා. මොකද ඔයාලට මේ දෙක එකටම පාවිච්චි කරන්න නැතුව ඔයාලට පුළුවන් විටමින් C සීරම් එක පාවිච්චි කරන්න ඕනේ නම් niacinamide සීරම් එක උදේ කාලේ පාවිච්චි කරලා විටමින් C සීරම් එක රාත්‍රී කාලයට පාවිච්චි කරන්න. එකම මොහොතේ මේ සීරම් දෙකම ඔයාලගේ මුහුණට ඇප්ලයි කරන්න යන්න එපා. ඉතින් ඔයාලට විටමින් C සීරම් එකක් පාවිච්චි කරන්න අවශ්‍යත් නැහැ. මොකද මේ niacinamide සීරම් එකෙන් ඔයාලගේ මුහුණේ තියෙන ගැට් රාශියකට හොඳම ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් නිසා. ඉතින් අඩුම මිලට ගුණාත්මක නිෂ්පාදන පාවිච්චි කරන්න ඕන නම් අදම පාවිච්චි කරලා බලන්න The Ordinary niacinamide serum එක. ඉතින් මම කලින් කිව්වනේ niacinamide සහ මේකේ 101ක zinc සංයෝගයක් තියෙනවා. ඉතින් මේ සංයෝගය එකතුවෙන් ඔයාලගේ මුහුණේ කුරුලෑ තියෙනවා නම් කුරුලෑ කැරල් තියෙනවා නම් ඒ වගේම අවපැහැගැන්විලා තියෙනවා නම් අවුවට පිලිසිලා තියෙනවා නම් විශාල සිදුරු තියෙනවා නම්
ඒ වගේම ඔයාලගේ ආරක්ෂක ස්තරය බෙදහැරිලා තියෙනවා නම් ඔයාලට මේ ප්‍රශ්න සියල්ලටම මෙන්න මේ niacinamide serum එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මොන හරි දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් ඔයාලත් මේ සීරම් එක පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තවත් කෙනෙකුට මේක පිළිබඳව දැනගන්න ඔයාලට ලැබුණු නිසා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් මෙන්න මේ පහළින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අමතක කරන්න අපි subscribe කරලා තියාගන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ වලට අපි අරගෙන එනවා. ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් එනකම් මම ඔයාලගෙන් සම්බන්ධ වෙනවා. ඔයාලට සුබ දවසක්. බයි.